අයිබෝන් අපි අද පටන් ගමු යාන්ත්‍ර විද්‍යාව පාඩමේ 3 වෙනි දවසේ ගිය සතියේ චලිත ප්‍රස්ථාර කතා කරපු එකේ චුට්ටක් තියෙනවා අවසන් කරන්න. ඒ වුණාට මට තව කියන්න කාරණයක් තියෙනවා. මම ගිය සතියේත් ඔයගොල්ලන්ට කිව්වා අඩුම තරමේ මැසේජ් එකක් දාන්න ගෲප් එකට පන්තිය හොඳයිද නැද්ද කියන එක. කිසිම කෙනෙක් මැසේජ් දාලා තිබුණේ නැහැ. ඒක නිසා මම හිතුවා මේ ඇත්තටම ඔයගොල්ලන්ට අවශ්‍යතාවයක් නැතුව ඇති ක්ලාස් එක කියලා. හරිද? මොකද ගිය සතියේ හිටියා 15ක් විතර ක්ලාස් එකේ. අද ඉන්නේ 10 දෙනයි. ඒකන ඔය විදිහට නතර වෙලා යාවි. මට ප්‍රශ්නයක් නැහැ. මොකද මම මේක මුදල් බලාගෙන කරන වැඩක් නෙවෙයි කොහොමත්. ඒක නිසා හරි අසනීපෙන් ඉන්නේ බිරිස්සල් විතර කතා කරන්නවත් බෑ. ඒ තියදී මම ක්ලාස් එක කරන්නේ මේක කරන්න ඕන කියලා හිතන හින්දා අවශ්‍ය නැත්නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ඕගොල්ලන්ට මැසේජ් ගෲප් එකට මැසේජ් එකක් දාන්න බැරි නම් දැන් මේ ගෲප් එකේ මැසේජ් එකක් දැක්කම තමයි ළමයි දන්නේ ක්ලාස් එක යනවා මේ ක්ලාස් එකට ජොයින් වෙන්න ඕනේ කියන එක. ඒක මම පන්තියේදී මම ෆිසිකල් ක්ලාස් එකෙත් මතක් කරා. ඒත් නැත්නම් කිසි ප්‍රශ්නයක් නැහැ. අපි ලබන සතියේ ක්ලාස් එක නතර කරමු. මට කිසිම ප්‍රශ්නයක් නැහැ. හරි. මොකද මේක මම මුදල් බලාගෙන දැන් ඔයගොල්ලෝ දන්නවා අද තුන්වෙනි දවසේ ඊළඟ සතියේ කරව මාසයක් මම 7-5ක්වත් ඔයගොල්ලෝගෙන් අරන් නැහැ. මුදල් බලාගෙන කරන වැඩක් නෙවෙයි මේක. මම දන්නවා වාර විභාගේ ඔයගොල්ලෝ ලියලා තියෙන ලකුණු දැක්කහම ඔයගොල්ලෝ ඉන්නේ කොතනද කියලා. හරිද? එතකොට ඔයගොල්ලෝ කොහොම හරි මේ A level කියන කඩුල්ල පන්නන්න තමයි මේ දේවල් කරන්නේ. මේ කැපකිරීම ඕගොල්ලෝ වෙන කිසිම පන්තියක ගුරුවරයෙක් කරන්නේ නැහැ. හරිද? මේ කැපකිරීම වෙන කිසිම පන්තියක ගුරුවරයෙක් කරන්නේ නැහැ. ඒ මම මේ කරන වැඩේට අඩුම තරමේ ඕගොල්ලන්ට වචන කීපයකින් උදව්වක් කරන්න බැරි නම් මේ උදව්ව මම කරලා තේරුම් ගන්න. තේරුණාද? ඒක නිසා කරුණාකරලා අපි මේ පන්තිය ලබන සතියෙන් නතර කරමු. අද මම මේ පන්තිය තියනවා කියලා කිව්වනේ. ඒක නිසා මේ පන්තිය මම එහෙම කරන්නම්. හරිද? මේ මොකද දැන් ඕගොල්ලන්ට පේනවනේ. ගිය සතියේ ළමයි 15ක් හිටියා. 15ක්ව 16ක් හිටියා. අද වෙනකොට ඉන්නේ ළමයි 10 දෙනයි. ඒ කියන්නේ ඕක ලබන සතිය වෙනකොට 5 දෙනෙක් වෙයි. බොරුවට මට තව වැඩක් තියෙනවා. මට වැඩ ගොඩාක් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට දැන් අද පේපර් ක්ලාස් එක තිබුණා. මම ඊළඟ සතියේ පේපර් ක්ලාස් එකට පේපර් එක හදනවා. හරි. ඒකේ මාකෙන් ලියන්න ඕන. ඒත් ඔයගොල්ලෝගේ මේ ඉස්කෝලේ පේපර්ස් බලන්න ඕනේ. ඒ වගේ වැඩ ගොඩක් එක්ක මම යන්නේ. හරි. එතකොට එහෙම වෙලාවක ඔයගොල්ලෝ වෙනුවෙන් මම සතියකට පැය 4ක් වෙන් කරනවා කියන්නේ ඒක ඕගොල්ලොන්ට වචනයකින් උදව් කරන්න බැරි නම් කියන්නේ වචනයක් ඔය වෙනුවෙන් ඔයාලට වෙන් කරන්න බැරි නම් මම ඕගොල්ලෝ වෙනුවෙන් මේ වගේ කාලයක් වැය කරන එක තේරුමක් නෑ. හරි. පැහැදිලිද? ඒක නිසා මේ තරහක් නෑ. ඇත්තටම තියෙන්නේ කනගාටුවක් පමණයි. හරි. ඇත්තටම තියෙන්නේ කනගාටුවක් පමණයි. හරි. මං හිතුවා ඒ කියන්නේ ඒ ඕගොල්ලෝ ජෙනරේෂන් එකේ හැටි වෙන්නේ නැති. මං හිතන්නේ එහෙමයි. ඕගොල්ලෝගේ ජෙනරේෂන් එක සාමාන්‍යයෙන් මේ ටැග් කරන ජෙනරේෂන් එකක් නෙවෙයි. හරිද? ඒ කියන්නේ තව කෙනෙක් වෙනුවෙන් අර ස්තුතියක් පුද කරන්න කැමති පිරිසක් නෙවෙයි. හරි මට හිතෙන්නේ එහෙම. ඒ කියන්නේ මම මේ වෙලාවේ කරන්නේ මම ඉගෙන ගන්න කෝස් එකක් තියෙනවා ග්‍රැෆික් ඩිසයිනින් කෝස් එකක මට මේ වෙලාවේ ලයිව් ක්ලාස් එකක් තියෙනවා. මම ඒ ක්ලාස් එක කට් කරලා තමයි ඔයගොල්ලෝගේ ක්ලාස් එක කරන්නේ. හරි. එතකොට එහෙම කරන්නවත් ඒ කියන්නේ ඒකටවත් ඔයගොල්ලෝ මේ වටිනාකමක් එකතු කරන්නේ නැත්තම් ඉතින් මොකටද මම කරන්නේ කියලා මට නම් හිතෙනවා. හරි එහෙනම් අපි යමු පාඩමේ අපි ගිය සතියේ කතා කරා ප්‍රවේග කාල ප්‍රස්ථාර අසුරෙන් විස්ථාපන කාල ප්‍රස්ථාරය සහ විස්ථාපන කාල ප්‍රස්ථාර අසුරෙන් ප්‍රවේග කාල ප්‍රස්ථාරය ගැන කතා කරා. ඊළඟට මම අද කතා කරනවා ත්වරණ කාල ප්‍රස්ථාර සිලබස් එකේ නෑ. නමුත් ත්වරණ කාල ප්‍රස්ථාර වලින් ගැටලු ඇවිත් තියෙනවා සමහර වාර විභාග ප්‍රශ්නවල අපේ පළාතේ සහ පිට පළාත්වල විශේෂයෙන් බස්නාහිර පළාතේ වගේ ඔයගොල්ලෝ හොයාගෙන බලන්න සමහර ප්‍රශ්න මේ කොළඹ දිස්ත්‍රික්කයේ කියන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ හෝ බස්නාහිර පළාත් පේපර් වල පට්ට අමාරු ප්‍රශ්න තියෙනවා. හරි. දැන් මේ සැරේ නම් අපේ පේපර් එකත් ඒ ගානට අමාරු කරලා තිබ්බා මේ. අමාරු කරලා තිබ්බේ ගාන අමාරු කරලා නෙවෙයි මේ. පේපර් එක දීලා තියෙන දත්ත වරද්දලානේ.
හරිද? ඒකත් එක්ක තා සුළු වෙන්නේ නැති දත්තත් එක්කනේ අමාරුලා තියෙන්නේ. එහෙම නැත්නම් සුළු වෙනවා නම් ඒ ගාන අමාරු නෑ. හරි. එහෙනම් අද ලියා ගන්න තොරණ කාල ප්‍රස්තාර. ඇත්තටම මම මේ කියන්නේ හරි මනුස්සකම් නැති දොස්තරලා මනුස්සකම් නැති ඉංජිනේරුවෝ එපා ලංකාවට. හරි. මිනිහෙකුට කටපුරා good morning කියන්න බැරි ස්තුතියි කියන්න බැරි මිනිස්සු එපා. හරි. දොස්තරලා ඉංජිනේරුවෝ නෙවෙයි ඌ ජනාධිපති උනත් වැඩක් නැහැ. හරි. ඉඳා එහෙම ළමයි හදන්න මගේ බලාපොරොත්තුවක් නැහැ. ඒක එහෙම තමයි කියන්නේ. මගේ දැන් අද ඉස්කෝලේ සර් කෙනෙක් ගහනවා සර්ගේ ප්‍රතිපත්ති දැඩි වැඩි නෑ. මම මේ ප්‍රතිපත්ති හැමදාම හදලා තියෙන්නේ ළමයින්ගේ යහපත වෙනුවෙන් තමයි. හරි. ඒකෙන් මට ඇති වෙන දෙයක් නෑ. මට පාඩුයි. මේ ප්‍රතිපත්ති නිසා මට පාඩුයි. වෙන්න පුළුවන්. හරි. ඒ වුණත් මේ එහෙම වචනයක් ඕගොල්ලන්ට කියන බර ගිය සතියේ කිව්වා ඊට කලින් සතියේ කිව්වා ඔයගොල්ලන්ට බැරි නම් ඕකේ. අපි ඒ විදිහට යන්න. ඒ කියන්නේ මට වැඩක් නෑ. හරි. මේ ක්ලාස් එකේ මට ඇති පළක් නෑ. මොනවද මට අඩෝ මගේ ලයිට් බිල නෙට්වර්ක් බිලවත් කව වෙන්නේ නැහැ. මට වැඩක් නැහැ. හරි. ඒ කියන්නේ මම මේකට වෙන කට්ටියට එන්න කියලා. ඒ එහෙම මොකුත් නැහැ. හරි. එන්නදී මට ඕන නම් පළවෙනි දවසේ තර ෆ්‍රී තියලා මට ඕන නම් අද ඉඳන් පේ කරන්න කියන්න තිබුණා නෑ. මම බැලුවා. අද වෙනකනුත් බැලුවා. ඔයගොල්ලෝ මොකද්ද දක්වන්නේ කියලා ප්‍රතිචාරය. ඔයගොල්ලෝ ප්‍රතිචාරයක් නැහැ. හරි. ඔයගොල්ලොන්ට එහෙම වචනයක් ලියන්න ලැජ්ජයි නේද? මං කියන්නේ මේක වැඩක් නැතම් වැඩක් නැහැ කියලා ලියන්න. කිසි ප්‍රශ්නයක් නැහැ මගේ. හරිද? එහෙම අවශ්‍යතාවයක් නැත්තම් මේ ඔයගොල්ලොන්ට මේ මං කැපකිරීමක් කරලා වැඩක් නැහැ. හරි. තොරණ කාල ප්‍රස්තාර. මගේ සුපුරුදු රූප සටහන පාරයින තියෙන කොඩි කණුවක ළඟ ඉන්නවා ළමයි. මේ ළමයා 2ms ඍණ 2 තොරණයෙන් මේ පැත්තට යනවා. හරි. 2ms ඍණ 2 තොරණයෙන් මේ පැත්තට යනවා. හරි. කවුද කොහොස් දාලා ඉන්නවා ප්‍රභාස්වරි චාතුර්ය. එයාට පෙන්නන්න ඇති මං හිතන්නේ තව කෙනෙක් දාන්නද මං. කවුද දාන්නේ කවිෂා. මං කොහොස් දානවා දෙන්නේ කේ දෙන්න එන ළමයි දන්නවා ඒගොල්ලෝ ඇඩ් කරන්න. හරි. එතකොට එයා 2ms වෙන දෙක තොරණෙන් එයා දකුණු පැත්තට යනවා. මං අහනවා එයාගේ තොරණය කාලයක් සමග මැනලා අපි වගුගත කරමු. හරි. මේ t මේ ත්වරණය a බිංදුව 1 2 3 4 5 ත්වරණය ආරම්භයේදී බිංදුවයි ආරම්භයේදී 2යි ඊළඟට හැම වෙලාවෙම 2යි කියලා තමයි ලැබෙන්නේ. හරි. එතකොට අපි ඒක ප්‍රස්ථාරගත කරමු. නැවත කියනවා මං මේ ප්‍රස්ථාර සිලබස් එකේ නෑ. හරිද? නමුත් පළාත් පේපර් වල අහලා තියෙනවා. 1යි 2යි හරි. ඔන්න ලැබෙන ප්‍රස්ථාරය. තිරස් රේඛාවක් ලැබෙන්නේ. හරි. අපි බලමු මොකක්ද එකෙන් වෙන්නේ කියලා. ලියාගමු ත්වරණ කාල ප්‍රස්ථාර. ඒක යටින් ලියමු. තිරස් ඍජු මාර්ගයක 2ms ඍණ 2 නියත ත්වරණයෙන් 2ms ඍණ 2 නියත ත්වරණයෙන් ගමන් ගන්නා ළමයෙක් සලකමු. තනියම නෑ නම් ඒ විදිහදී කරන්නේ මේක මං තමනේ මං ක්ලාස් එක කට් කරන්නේ නැහැ. හරි. ඒක මගේ ප්‍රතිපත්තිය. ත්වරණයෙන් ගමන් ගන්නා ළමයෙක් සලකමු. මෙම ළමයාගේ ත්වරණය
එම ළමයාගේ තොරණය කාලයත් සමග මැන කාලයත් සමග මැන කාලයත් සමග මැන ප්‍රස්ථාරගත කරමු. හරි රූපය ඇඳලා මේක ඇඳගන්න. මේක ඇඳලා මේ ටික ලියන්න. ප්‍රස්ථාරය ඇඳගන්න. හරිද? මම හිතනවා ඉවරයි කියලා. ඊම යටින් ඊළඟට ත්වරණ කාල ප්‍රස්ථාරයේ වර්ගඵලය ගණනය කරමු. මිනිත්තුවක් දෙන්න මට. සයමි ඔන්න වැරදිලා WhatsApp එකෙන් group එකට වෙන group එකකට වැරදි message වගේක් කරනවා බයෝ වගේක්. බලන්න හරියට. හරි. හරි. ආයේ බලමු කතා කරමු. මීළඟට ත්වරණ කාල ප්‍රස්ථාරයේ වර්ගඵලය ගණනය කරමු. 1 2 3 4 වර්ගඵලය කැපිටල් A සමානයි දෙවරක් 5යි 10යි. අපි ඒකක බලමු. මෙතන ms ඍණ 2 මෙතන තප්පර. එතකොට ms ඍණ 2 වරක් s. ඒ කියන්නේ 10යි ms ඍණ 1. හරි? අපි ලියමු. මේ ටික ලියගන්න. වර්ගඵලය ගණනය කරමු කියලා. ලියගන්න. ඔව් හරිනේ මං ඔයාලට කිව්වේ මේ අද අලුතෙන් දෙන්නෙක් ඉන්නවා. කවුද? දිලේකයි
දිනාදී මං හිතන්නේ දෙන්නෙක් ඉන්නවා. ඉතින් හිටපු අය නෑ. හරිද? ඇත්තටම මං කියන්නේ මේක වැඩක් නැත්තම් එපා. මේක ලියන්නද? ලියන්න. හරි. ලියමු යටින්. ළමයාගේ ආරම්භක ප්‍රවේගය 3 ms ඍණයක නම් ළමයාගේ ආරම්භක ප්‍රවේගය 3 ms ඍණයක නම් තත්පර 5කට පසුව ප්‍රවේගය සොයමු. u සමානයි 3යි නම් t සමානයි 5යි නම් තත්පර 5කට පස්සේ ප්‍රවේගය සොයමු. v අහනවා. a සමානයි 2යි. නැත්te කවුද? s නැති සමීකරණේ v සමානයි u ධන v තමයි යහන්නේ. u 3යි ධන a 2යි t 5යි. v සමානයි 3 ධන 10 සමානයි 13යි. එතකොට මේ 10න් මොකද්ද ලැබෙන්නේ? 10න් මොකද්ද ලැබෙන්නේ? හරි? ඊළඟට අපි ලියමු තත්පර 5 තුලදී ප්‍රවේග වෙනස සොයමු. 13 ප්‍රවේග වෙනස ඩෙල්ටා v සමානයි 13 ඍණ 3 10යි ms ඍණ. එහෙනම් ත්වරණ කාල ප්‍රස්ථාරයක වර්ගඵලයෙන් ලැබෙන්නේ මොකද්ද? ත්වරණ කාල ප්‍රස්ථාරයක වර්ගඵලයෙන් ලැබෙන්නේ මොකක්ද? ප්‍රවේග වෙනස ලැබෙනවා. හරි? ලියගන්නු මේ ටික. හරි මෙතන ලියවද? යටින් ලියමු. ඒ අනුව ත්වරණ කාල ප්‍රස්ථාරයක වර්ගඵලයෙන් වස්තුවක සිදුවන ප්‍රවේග වෙනස ලැබේ. ධන කොටසේ වර්ගඵලයෙන් ප්‍රවේග වැඩි වීමත් ඍණ කොටසේ වර්ගඵලයෙන් ප්‍රවේග අඩු වීමත්
ධන කොටසේ වර්ගඵලයෙන් ප්‍රවේග වැඩි වීමත් ඍණ කොටසේ වර්ගඵලයෙන් ප්‍රවේග අඩු වීමත් ලැබේ. හරි? හරි. මේක අඳ ගන්න. ඕ මේ කෝහස් දෙන්නේ ඉන්න දෙන්න ඇඩ්මිට් කරන්න නැහැ ළමෙක් ආපුවාම. හරි හැඳලා ඉවරයි නේද? එතකොට අද දවසේ අපිට තියෙන තියරි ඔච්චරයි මේ චරිත ප්‍රස්ථාර පාඩමේ ප්‍රක්ෂිප්ත පටන් ගන්න ඕන. ප්‍රක්ෂිප්ත පටන් ගන්න කලින් ටියුට් එක ගණන් ටික හදලා ඉවර කරන්න ඕනේ. ගන්න ඉස්සරළම දී අපේ ටියුට් එක මම ඊයේ දාලා තිබුණා ඔයගොල්ලන්ට ප්‍රක්ෂිප්ත ටියුට් එක මේක. හරි? ඒ ටියුට් එකේ ගණන් ටික නෙවෙයි මම ගන්න ඕනේ ඔයාලගේ පළවෙනි ටියුට් එක. එකේ ඉඳන් ගැටලු අංක 92 දක්වා තියෙන ටියුට් එක. හරි? අපි කීයට එකක් හැදුවද? කීයට එකක් හැදුවද? අපි හැදුවා මං හිතන්නේ 54ට නකන්. එහෙම නේද? 54ට කවුරු කමෙන්ට් එකක් දාන්න කීයද කියලා? කීයටද හැදුවේ? කී සතියේ හිටපු ළමයෙක් කියන්න 54ට නේද? මම 55 ඉඳන් සාකච්ඡා කරගෙන යනවා. හරිද? 55 කීයද උත්තරේ? 55. හරියන්නේ නැහැ ළමයි ඔයගොල්ලෝ ඇත්තටම හරියන්නේ නැහැ. ඒ කියන්නේ ඔයගොල්ලෝ ඔන්ලයින් ක්ලාස් එකක් කියන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ. ඔයගොල්ලෝ දන්නේ රෙකෝඩින් එකක් බලන්න. හරි. ඇත්තටම ඔයගොල්ලෝ රිප්ලයි කරන්න දන්නේ. මේක ඩිස්කෂන් එකක්. පැහැදිලිව තේරුම් ගන්න ඕන. හරිද? ඒ කියන්නේ ඕගොල්ලෝ රෙස්පොන්ඩ් කරන්නේ නැත්නම් ඔයගොල්ලෝ ප්‍රතිචාර දක්වන්නේ නැත්නම් මේ ක්ලාස් එකේ යන්න බෑ. තේරුමක් නැහැ. හරිද? ඕගොල්ලෝ අවදියෙන් ඉන්න ඕන. ඕගොල්ලෝ නිදි නම් මම මෙතන කොච්චර කෑකවුවත් වැඩක් නැහැ. හරි. ප්‍රශ්නයකට උත්තර එන්න ඕනේ. ප්‍රශ්නයකට උත්තර එන්නේ නැත්නම් ඒක වැඩක් නැහැ. හරි. එතකොට ඕගොල්ලෝ පුරුදු වෙලා තියෙන ඔන්ලයින් ක්ලාස් එකක් කියලා කවුරු හරි එකේ කොහේ හරි උගන්වලා දාපු පෑ ගානක රෙකෝඩින් එකක් ඔය ලැප් එකක් ඉස්සරහින් ඉඳගෙන බලලා නෝට් එකක් ලියලා විභාගෙට ලියන්න. ඒ ලියපු තරම මේ පාර විභාගෙන් අපිට පේනවා. හරිද? මම දන්නේ ඇයි කියලා ඕගොල්ලෝ එහෙම වෙලා තියෙන්නේ. හරිද? මේක ඩිස්කෂන් එකක් පුතේ තේරුම් ගන්න ඕන. හරි? ඒ කියන්නේ මන්ද මේ මට නම් ඇත්තටම මේක කන්ටිනියු කරගෙන යන්න තරම් එහෙම මේ හිතෙන්නේ නැහැ. ඇත්තටම හිතෙන්නේ නැහැ. මේ වැඩක් නැහැ. අපි අද මේක කතා කරලා අවසන් කරමු. මට හිතෙන්නේ එහෙම හොඳයි කියලා. හරි. ඒ කියන්නේ ප්‍රශ්නයකට උත්තරයක් දෙන්න බැරි නම් මැසේජ් එකක් රිප්ලයි කරන්න බැරි නම් වැඩක් නැහැ. ඇහෙනවද කියලා අහපුවාම ඇහෙනවා කියලා කියන්න මිනිත්තු දෙකක් යනවා නම් මන්දා
ආණි හත් දෙනාගේ කැඳ හැලිය වගේ අනිත් එක හාල් පිටක් දායි කියලා බලන් ඉන්න එපා. හරි. ෆෝවර්ඩ් වෙන්න. ඔයාලගේ ජෙනරේෂන් එක දැන් ඔයාලටම අවුරුද්දක් වැඩිමල් ළමයින්ට මම ක්ලාස් එක කරනවා. හොඳද? ඒ ක්ලාස් එක කරනවා. ඒකේ එහෙම නෑ. හරි. ඒ ළමයි මාරමන්දුවෙන් වැඩ කරනවා. මට තේරෙන්නේ නෑ. හරි. කිසි ප්‍රශ්නයක් නෑ. මන්දා. ඇති. 55. අංශුවක චලිතය සඳහා කාලය ඉදිරියේ විස්ථාපනයේ වක්‍රය රූපේ පෙන්වා ඇත. ඒ කියන්නේ විස්ථාපන කාල ප්‍රස්ථාරයක් තියෙනවා. එහි චලිතය පිළිබඳව කර ඇති පහත් සඳහන් ප්‍රකාශ සලකා බලන්න. ඒ t0 සමානයි t1 අතර කාලය තුලදී අංශුව නියත ත්වරණයකින් ගමන් කරන අතර බලමු. ප්‍රස්ථාරය අඳින්න. මේක විස්ථාපනය. t0 t1 t2 t3 t4 හරි t0 t1 අතර කාලය තුලදී මෙයා නියත අනුක්‍රමණයක් විස්ථාපන කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණයෙන් ලැබෙන්නේ මොකද්ද? ප්‍රවේගය. මෙයා කියනවා t0 සිට t1 අතර කාලය තුලදී අංශුව නියත ත්වරණයකින් ගමන් කරනවලු. නියත ත්වරණයක් දෙක නෑ නියත ප්‍රවේගයක්. වැරදි. කාලය t සමානයි t4 දී වස්තුව නිශ්චලතාවයට පැමිණේ. එහෙම කියන්න බෑ. එහෙම කියන්න බෑ. c t0 සමානයි t4 කාලය තුල අංශුව ගමන් කරන ලද සම්පූර්ණ දුර st වක්‍රයට වර්ගඵලයට සමාන වේ. නෑ එහෙම කියන්නත් බෑ. b පමණක් සත්‍ය වේ කියලා උත්තරේකුත් නෑ. සියල්ල සත්‍ය වේ උත්තරේ 5. හරි 56 රේඛීය චලිතයක් සිදු කරන වස්තුව කාලය t සමග එහි ආරම්භක ලක්ෂ්‍ය O සිට විස්ථාපනයේ d වෙනස් වන ඉහත ප්‍රස්ථාරය පෙන්වා ඇත. වස්තුව නිශ්චලතාවයේ පැවතුනේ කුමන කාලාන්තරයේද? බලමු. එකයි දෙකයි මෙතන 3යි 4යි 5යි 6යි මෙතන 7යි මෙතන 8.5යි මෙතන 10යි මෙතන 12යි. හරි. වස්තුව නිශ්චලතාවයේ පවතුන කුමන කාලාන්තරයේද? නිශ්චලතාවය කොහොමද? නිශ්චලතාවය කියන්නේ තිරස් රේඛාවක්. මේ තියෙන්නේ. කියනද 3 සිට තප්පර t සමානයි 3s සිට 7s දක්වා. පළවෙනි ප්‍රශ්නට උත්තරේ. ඒට උත්තරේ නේද? බීට උත්තරේ. වස්තුව 4m මැෂින් එක ඒකාකාර වේගයක් ගන්නේ කුමන කාලාන්තරයේද? අනුක්‍රමණය 4ක් වෙන කීයද කියලා බලන්න. මෙතන අගය 25යි. sorry. එතන අගය 4යි. මෙතන අගය 2යි. ස්ථාපනයේදී මේකේ අනුක්‍රමණය 4 බෙදීම 3 1.3යි මේකේ අනුක්‍රමණය මෙයා ඍණ 4 මෙයා ධන 2 ඍණ 4 ධන 2 ඍණ 4 බෙදීම 8.5 ඍණ 4 ධන 2 ඍණ 4 කියන්නේ 4යි 2යි 6යි 8.5න් 7ක් ගියාම 1.5යි උත්තරේ 4යි. අනුක්‍රමණය වර්ග එනවා කීයද? 4ක්. ඒ කියන්නේ ප්‍රවේගය 4යි. t සමානයි 8.5යි තප්පර සිට 7 සිට 8.5 දක්වා.
7යි තප්පර සිට 8.5 තප්පර දක්වා. ඔන්න ඒ කාලේ තමයි 4යි ms එක වේගෙන් ගියේ. මුල් තප්පර 6 ස්ථානයේ වස්තුවේ සාමාන්‍ය වේගය. අය කියන්නේ මෙතන මුළු විස්ථාපනය 4යි. C කොටස මුළු විස්ථාපනය 4යි මීටර. මුළු දුර කියලා ගමුනේ. මුළු දුර 4යි මීටර. මධ්‍යන්‍ය වේගය මුළු දුර බෙදීම මුළු කාලය 6ක් වෙනකොට 4 බෙදීම 6යි 2 බෙදීම 3යි ms ඍණ 1. D කොටස t සමානයි 8 දී වස්තුවේ ක්ෂණික වේගය කුමක්ද? 8 තියෙන්නේ කොතනද? මෙන්න හරියනේ මේක 7 නම 8 තියෙන්නේ. 8 තියෙන්නේ හරියටම මෙතන නේ. ඒ හරිය වගේ තියෙන්නේ. දන්නේ නැහැ. D 7 ඉඳන් 8.5 වෙනකම්ම නියත ප්‍රවේගයක් තියෙනවා. ඒකේ අගය 4යි. හරි. එහෙනම් D සමානයි තප්පර 8 දී t සමාන තප්පර 8 දී v සමානයි 4යි ms ඍණ 1. ඊළඟට E වස්තුවේ ධන ත්වරණයක් ඇත්තේ කුමන කාලාන්තරයේද? මේ තියෙන්නේ ත්වරණේ. එතකොට 10 ඉඳන් 12 දක්වා. හරි. හරි. අන උත්තර ටික. සර් D ගත්ත එක ආයේ කියන්නකෝ. D කියන්නේ ක්ෂණික ප්‍රවේගයනේ. ක්ෂණික ප්‍රවේගය කියන්නේ ඒ කාලයට අදාළ වක්‍රයේ අනුක්‍රමණය. 7 ඉඳන් 8.5 වෙනකම් අනුක්‍රමණය තියෙන්නේ 4යි ms ඍණ 1. එහෙනම් 7 දිත් 4යි 7.5ත් 4යි 8 දිත් 4යි 8.5ත් 4යි. මේ කාලය තුල කොයියම් මොහොතක ගත්තත් එයාගේ ක්ෂණික ප්‍රවේගය ඒ ලක්ෂ්‍ය අඩංගු ප්‍රස්ථාරයේ අනුක්‍රමණයට සමාන වෙනවා. හරිද? පැහැදිලිද? හරිද? පැහැදිලිද? හරි. මේ කවුද? 56යි. කෙනෙක් විතරක් උත්තර දානවා. හරි. පුතේ ඒක මට ලේසි chat එකේ දානට වඩා පුළුවන් නම් WhatsApp දානවා නම් මොකද මට ලේසි. හරි. හරි අපි යනවා 57ට. 57ට. හරි. 57 ළමයෙක් ඍජු පාරමිතියේ පළමුව නැගෙනහිර දිශාවට ඇවිදී ආරම්භක ලක්ෂයේ සිට නැගෙනහිර දිශාවට ඔහුගේ විස්ථාපන කාලයේ ශ්‍රිතයක් ලෙස රූපේ පෙන්වන ඇති ප්‍රස්ථාරය නිරූපණය වේ. මුළු කාලාන්තරය සඳහා ළමයාගේ සාමාන්‍ය වේගය. කී සාමාන්‍ය වේගය? 57ට 4 හදන්න ඕන කියන අය 57ට 4 කීප දෙනෙක් උත්තර දාලා තියෙනවා. හදන්න ඕන කියන අය අත උස්සන්න. ඒකට ඔය ඔයාලගේ රියැක්ට් බටන් එක පාවිච්චි කරාට කමක් නැහැ. එතකොට මම දන්නවා මොකද්ද
හැමෝම හරි උත්තර දෙන්න මම හදන්න ඕනද 57ට 4 ඊළඟට 58 58ට උත්තරේ කීයද? ලිහයි 25යි 65යි කීයද උත්තරේ? කෙනෙක් දාලා තියෙනවා 58ට. හ්ම් 58 කියලා දෙන්න. හරි. මෙන්න ප්‍රශ්නේ 58 ප්‍රස්තාර තියෙන මෙන්න මෙහෙම. මෙහෙම කොහොම තියෙන්නේ. එතකොට මෙතනදී කාලය දීලා තියෙනවා 8යි 10යි හරි මැද්ද ඒ කියන්නේ මේක 9. මෙතන එතන කීයද? එතන 14යි. 13 දී යවන්නේ. 13 කියන්නේ මෙන්න මෙතන. එයාගේ ෂණික වේගය කියලා කියන්නේ ෂණික ප්‍රවේගය කියලා කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන ප්‍රවේගය තමයි. හරි? මෙතන ඉඳන් මෙතෙන්ටම තියෙන ප්‍රවේගය තමයි. පැහැදිලිද? එහෙනම් මේ කොටසේ ප්‍රවේගය හෙව්වනම් ඒකේ උත්තරේ තමයි C හි ෂණික ප්‍රවේගය කියලා කියන්නේ. අනුක්‍රමණය නැත්නම් ප්‍රවේගය. කීයද? මෙතන x කණ්ඩාංකය 40යි. මෙතන කණ්ඩාංකය ඍණ 25යි. 40 ඍණ 25 බෙදන්න ඕන 14 ඍණ 9. 40 ඍණ 25 කියන්නේ 40 ධන 25 65යි. 14 ඍණ 9 කියන්නේ 5යි. බෑ. මෙතනින් මේක අඩු කරා නම් මම ලියන්න ඕන 9 ඍණ 14 කියලා. ඍණ 5යි. උත්තරේ ඍණ 13යි මීටර මිනිත්තුවට. ඍණාව කියන එකේ තේරුම මට මුලදී කියලා තියෙනවා මෙයා ගිහින් තියෙන්නේ ධන දිශාවට sorry නැගෙනහිර දිශාවට කියලා. ඍණ එනවා කියන එකේ තේරුම මෙයා දැන් යන්නේ බටහිර දිශාවට. එහෙනම් උත්තරේ 5 මිනිත්තුවට මීටර 13යි බස්නාහිරට. හරි ඊළඟට 59 හදමු. සරල රේඛීය පාරක් ගමන් ගන්නා කාරක විස්ථාපන කාල වක්‍රයේ රූපය පෙන්වා ඇත. මෙන්න මෙහෙම තියෙනවා. දැනට මේක තියෙන්නේ පහක්. හරි. ආරම්භක ප්‍රවේගයත් අවසාන ප්‍රවේගයත්. ආරම්භක ප්‍රවේගය
සමාන මේකේ අනුක්‍රමණය. කීයද y කාණ්ඩාංක අතර වෙනස? 15 ඍණ 5. බෙදීම 10 ඍණ බිඳුව 15න් 5ක් 10යි 10 10යි 1යි ms ඍණ 1. අවසාන ප්‍රවේගය මෙහෙම කරමු. 15 ඍණ 5. 15 ඍණ 5 බෙදීම මෙතන 10යි 10 ඍණ 35. 15 ඍණ 5 කියන්නේ 40 ධන වෙලා 20යි. 10 ඍණ 35 කියන්නේ 10න් 35 කියම ඍණ 25යි. උත්තරේ 20 බෙදී 25 කියන්නේ 0.8යි ඍණ. හරි. මේ කියන්නේ 4 බෙදීම 5නේ. ඍණ 0.8යි ms ඍණ 1. කාර්ය සඳහා අනුරූප ප්‍රවේග කාල ප්‍රස්ථාරය අදින්. ප්‍රවේග කාල ප්‍රස්ථාරය අදින්නලු. පළවෙනි තත්පර 10 1යි ms ඍණ 1 ප්‍රවේගයක් තියෙනවා. ඊළඟ තත්පර 35ම යනකම් පැත්තට ප්‍රවේගයක් තියෙනවා. හරි. පාරේ ගමන් කළ මුළු දුර නිර්ණය කරන්න. 5 ඉඳන් 15ට 10යි. මම මේ කතා කරන්නේ C කොටස. මේ D කොටස. පාරේ ගමන් කළ මුළු දුර 5 ඉඳන් 15ට 10යි. ධන 15 ඉඳන් ඍණ 5ට 20යි සමානයි 30යි මීටර. T සමානයි 10 දී වස්තුවේ චලිතයට කුමක් සිදුවන්නේදයි පැහැදිලි කරන්න. T සමානයි 10 දී වස්තුවේ දිශාව ප්‍රතිවර්ත වෙනවා. මෙච්චර අනුක්‍රමණය ධන වෙලා තිබිලා දැන් අනුක්‍රමණය ඍණ වෙනවා. ඒ අනුව වස්තුවේ චලිත දිශාව ප්‍රතිවර්ත වේ. වස්තුවේ චලිත දිශාව ප්‍රතිවර්ත වේ. චලිත දිශාව ප්‍රතිවර්ත වේ. ඊළඟට ඊ කොටස විතදින T සමාන තත්පර 10 තියෙන වෙනස්කමකට සමාන නිරීක්ෂණය කළ හැකි ප්‍රායෝගික උදාහරණයක් දෙන්න. මොකක්ද උදාහරණ? බිත්තියකට දමා ගසන ලද බෝලයක් බිත්තියේ වැදී ආපසු පොලා පැනීම. සර් 59 වෙනි ප්‍රශ්නේ චලිත දිශාව ප්‍රතිවර්ත වෙන හින්දා නේද VT ප්‍රස්ථාරයේ ඍණ පැත්තේ ප්‍රවේගය ලකුණු කරන්නේ. ඔව්. මේකේ අනුක්‍රමණය ධනයි. මං කිව්වනේ. එදා කිව්වා පැහැදිලිව. කොහමද? මෙතන ළමයෙක් කියලා බලපුවාම ළමයාට පේන්න තියෙන්නේ ඊ ධන පැත්තට යන්නේ. හරි. මේක හැම වෙලෙම දකුණට යන්නේ. කන්දක් නම් හම්බෙන්නේ අනුක්‍රමණය ධනයි. පල්ලමක් නම් හම්බෙන්නේ අනුක්‍රමණය ඍණයි. හරි. කන්දක් නම් හම්බෙන්නේ අනුක්‍රමණය ධනයි. පල්ලමක් නම් හම්බෙන්නේ අනුක්‍රමණය ඍණයි. තියලා බලන්න ළමයෙක් ඇඳලා.
හරි හරි ඊළඟට 60 නිශ්චලතාවයෙන් ගමන් ආරම්භා x දිශාවට ගමන් කරන අංශුවක ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ රූපය දැක්වේ. මේ ප්‍රස්ථාරයට අනුව අංශුව නිශ්චලතාවයට පැමිණෙන්නේ t සමානයි t3 වූ විටදී පමණි. හරිද? හරිද? වැරදි. හේතුව t සමානයි t2 දී එයාගේ ප්‍රවේගය ශූන්‍යයි. ඒ කියන්නේ නිශ්චලතාවයට පැමිණෙනවා. ඒ වැරදි. අංශුව t සමානයි t3 වෙන විට ආරම්භක ලක්ෂයට පැමිණ ඇත. ඔව් බැලු බැලමට උඩ පැත්තේ වර්ගඵලය යට පැත්තේ වර්ගඵලයට සමානයි. ඒ කියන්නේ මුල් පිහිටුමට පැමිණිලා තියෙනවා. B නම් හරි. C අංශුව ත්වරණය වන්නේ බිඳුවේ සිට t1 දක්වා වූ කාලාන්තරයේදී පමණි. ඒකත් වැරදි. t2 ඉඳන් ඉන්පසු එළඹෙන තත්පර කීපයේ එයා ත්වරණයකට ලක් වෙනවා ඍණ පැත්තට. ඒ කියන්නේ මේ ප්‍රස්ථාරයේ මේ තියෙන්නේ vt ප්‍රස්ථාරයක් මේක ධන දිශාවට ත්වරණය මේ ධන දිශාවට මන්දනය මෙතෙන් සිට ඍණ දිශාවට ත්වරණය මෙතෙන් සිට ඍණ දිශාවට මන්දනය. හරි එතකොට මේ කොටසත් ත්වරණ මේ කොටසත් ත්වරණ. ඒ හින්දා තුන්වෙනි ප්‍රකාශය වැරදි. B පමණක් සත්‍ය වේ. උත්තරේ 2. හරි 61 61ට උත්තරේ කියන්නේ 61ට උත්තරේ කියන්නේ ඔව් හරි 61 හදන්න ඕන කියන අය අත උස්සන්න. හරි 61 හදන්න ඕන. හරි හැට එක VT ප්‍රස්ථාරය තියෙනවා. මෙන්න D1 D2 D3 අන්තිම විස්ථාපන කාල ප්‍රස්ථාරය. පළවෙනි එක මොකද්ද? ඒකාකාර ප්‍රවේගය. ඔන්න ඒකාකාර ප්‍රවේගය. හරිද? මෙතෙන්ට එනකොට විස්ථාපනය මෙන්න මේ කොටසේ වර්ගඵලයට සමානයි. කීයද? D1. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ තියෙන ඒකාකාර ත්වරණය. ඔන්න ත්වරණය වෙනවා. හරි? එන්න ත්වරණය වෙනවා. කොච්චරද මෙතෙන්ට එනකම්? වක්‍රය හරි. කොතෙන්ද ගාව? හරි. දැන් මෙන්න මේ ත්වරණයෙන් ගමන් කරපු දුර D2 කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට D2ද එහෙම නැත්නම් මෙතන ඉඳන් මෙතෙන්ටම D2ද විස්ථාපනය මෙතන ඉඳන් මෙතෙන්ට D2යි එහෙනම් මෙතෙන්ට එන්න ඕනේ D1 දන D2යි ත්වරණයෙන් ගියපු දුර විතරක් D2යි එහෙමනේ මෙයා කියලා දෙන්නේ ඊට පස්සේ එතෙන් සිට මෙතෙන්ට මොකද කියන්නේ මන්දනය එහෙනම් මන්දනයෙන් විතරක් ගියපු දුර D3 නම් මෙතන තියෙන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට D3ද මේ බිඳුවේ ඉඳන් මෙතෙන්ට D3ද නැත්නම් මෙතන ඉඳන් මෙතෙන්ට D3ද මෙතන ඉඳන් මෙතෙන්ටයි D3 ඒ හින්දා D1 ධන D2 ධන D3 හරි පැහැදිලි එහෙනම් හැඩය නම් සමානයි 1යි 4යි දෙකේම
ඒ අනුව නිවැරදි පිළිතුර 4. හරි? එහෙනවනේ මාව 62ට උත්තරේ කීයද? 62ට. හරි. 62 හදන්න කියන අය. හැට දෙක හදන්න කියන අය කවුද? අත උස්සන්න. 62ට 3 හදන්න ඕනේ නෑනේ. මම උත්තර ටික කියාගෙන යන්නම්. 63ට එතන t සමාන t නෝට් කියන්නේ මෙන්න මේ මැද ලක්ෂය කියලා දාගන්න. මේ 63 එතන තමයි t නෝට්. හරි. 63 63ට a හරි b හරි c හරි vt ප්‍රස්ථාරයක් නේද මේක? ඔව්. සියල්ලම සත්‍ය වේ. උත්තරේ 5. ඇයි 63ට 5 ඇවිල්ලා තියෙනවා. හරි. තරණ දිශාව වෙනස් නොවේ. ඒකත් හරි. අංශ චලිත ප්‍රතිවර්ති වේද ඒකත් හරි. උත්තරේ 5. 64ට y දුම්රිය x දුම්රිය පසු කරන්නේ t සමාන t දෙකේදී. ඔව්. x දුම්රිය y දුම්රිය t සමාන t තුන. වැරදි. උත්තරේ වැරදි කෙනේ දාන්නේ. උත්තරේ 2. 64ට 2. 65ට කීයද? පහුගිය විභාග ගන්න. t සමාන 1යි පැය. 2 නේද 65ට? 65ට 2. 66ට p බසයේ මන්දනය q බසයේ මන්දනයට වඩා වැඩිය. ට 5. මිනිත්තුවක් දෙන්න මට.
දෙන්න පොඩි වැරද්දක් වුණා. මට මිනිත් එකක් දෙන්න. ගණන් හදන්න මොකුත් කිව්වද? කවුරුත් අහුවද? නෑ උත්තර තමයි දාලා තියෙන්නේ මං හිතන්නේ 62 හදන්නකෝ 62 අපොයි ආපස්සට ගිහිල්ලා හරි මේ පුතේ WhatsApp message එක දාන්න මට ඒක බලන එක ලේසි මේක බලනකොට වඩා හරිද ඒක නිසා අපි බලමු 62 ඉස්සරහා පොඩක් ඉන්න ආපහු මම මුලට ආවනේ 63ට උත්තරේ කිව්වා 5 කියලා 64ට කිව්වා 2 කියලා 65ට කිව්වා 2 කියලා දෙක නේද? ඔව් 66ට කියලා එන්නම් මං 62ට හරි 66 මගින්ගෙන් පිරි පීහා කියු නම් බස් රථ දෙකක වේග කාල වක්‍රය රූපයේ පෙන්වා ඇත. OABD මගින් P බසයේ VT වක්‍රයද OACD මගින් Q බසයේ VT වක්‍රයද නිරූපණය කෙරේ. පහත් දක්වන ප්‍රකාශ සලකා බලන්න. P බසයේ මන්දනය Q බසයේ මන්දනයට වඩා වැඩිය. P බසයේ P කියන්නේ කවුද? P කියන්නේ OABD. Q ගේ මන්දනය P බසයේ මන්දනය Q බසයේ මන්දනයට වඩා වැඩිය. ඔව්. P ගේ මන්දනය අනුක්‍රමණය වැඩිනේ. P ගේ තියෙන්නේ මෙහෙම Q ගේ තියෙන්නේ මෙහෙම. එතකොට P ගේ මන්දනය Q ගේ මන්දනයට වඩා වැඩිය. හරි. බස් වල දෙකම මෙම ගමනේදී එක සමාන දුරක් ගමන් කොට ඇත. නෑ වර්ගඵල සමාන නෑ. සමාන නෑ.
ගමනේදී P බසයේ හිටගෙන යන මගීන්ට වඩා අපහසුයක් Q බසයේ සිටගෙන යන මගීන්ට නේ. අනේ නෑ. මේ P බසයේ තොරණය කරනවා ඒ ඉවර වෙච්ච මොහොතේ ඉඳන් මන්දනය කරනවා. නේද? තොරණය කරනකොට මෙහෙම එල්ලීලා යන්න ඕන. මන්දනය කරනකොට මෙහෙම එල්ලලා යන්න ඕන. නේ? එහෙමනේ. එතකොට Q බසයේ AC දක්වා ඒකාකාර ප්‍රවේගය යනවා. ඒ වෙලාවේ පාඩුවේ යන්න පුළුවන්. එහෙනම් C තරදී A පමණි උත්තරේ 1. ඊට පස්සේ මගෙන් අහලා තියෙනවා එක්කෙනෙක් 62. ඒක නිසා මම ඒකට යනවා. ඔයගොල්ලෝ සාමාන්‍ය පුතේ මේ Zoom එකේ දාන මැසේජ් මට බලන්න අමාරුයි. මොකද එකින් එක ක්ලික් කර කර බලන්න ඕන. එතකොට ඒක අපහසුයි. ඒක නිසා තමයි මම කියන්නේ මේ මැසේජ් එක WhatsApp දාන්න කියලා. එතකොට ලේසි වැඩේ. එහෙමයි යන්නේ. හරි? 62 මෙන්න. දෙක විශේෂයෙන් හදන්න ඕන නම් ගණන් ඒ ටික දාන්න. හරි. ඊයේ ප්‍රස්තාරේ මෙහෙම තියෙන්නේ. මේක ගිහින් තියෙනවා 30න්. තියෙන්නේ නේද? තියෙනද? දන්නේ නැහැ. කීලි කියන දන්නේ නැහැ. මේ පැත්තේ v. මේක පහු කරලා තියෙනවා 30න්. මේක t. මගෙන් t නේ අහලා තියෙන්නේ. ඔන්න අහගන්න. මෙන්න මේ මන් නිල් පාටින් පාට කරන්නේ ත්වරණයෙන් ගියපු වස්තුවේ වර්ගඵලය. ඒ කියන්නේ එයා ගියපු දුර. හරි? මම මේ රතු පාටින් පාට කරන්නේ ඒකාකාර ප්‍රවේගයෙන් ගියපු වස්තුවට අදාළ වර්ගඵලය. දැන් එතකොට බලන්න මේ දෙකේ මේ වෙලාවේ t වෙලාවේදී පහු කරනවා කියලා මම ගත්තේ. හරි? අන්න ඒ වෙලාව බලන්න මෙන්න මේ වර්ගඵලය අයිති වෙන්නේ ඒකාකාර ප්‍රවේගයෙන් ගියපු එක්කෙනාට විතරයි. ඒ වගේම මෙන්න මේ වර්ගඵලය අයිති වෙන්නේ ත්වරණයෙන් ගියපු එක්කෙනාට විතරයි. මේ කොටස දෙන්නටම අයිති. එහෙනම් මේ වර්ගඵලයට සමාන වෙනකොට මේ දෙන්න ගියපු දුර සමාන වෙනවා. ඇත්තනේ. මෙන්න පාර මෙතනින් පටන් ගත්තා. මෙතනදී පහු කරා නම් මෙයා ගිහින් තියෙන දුරත් එකයි. මෙයා ගිහින් තියෙන දුරත් එකයි. තේරුණාද? එකම කාලයකදී එකම දුරක් ගිහිලා තියෙනවා. එහෙම වෙන්න නම් මේකේ වර්ගඵලයට සමාන වෙන්න ඕන බලමු. මෙයා v කියලා ගමු. මේ ත්‍රිකෝණේ වර්ගඵලයට සමාන වෙන්න ඕනේ. මොන බලමු ඔප්පු කරනවා. මේ කෝණයට සමානයි. හේතුව ප්‍රතිබිම්බ කෝණ. මේ කෝණයට සමානයි. හේතුව අංශක 90යි. එහෙනම් ඉතින් කෝණ තුන ഐക്‍ය සමානින්දා මෙයාට සමාන. මේ දෙන්න සමරූපී ත්‍රිකෝණ. සමරූපී ත්‍රිකෝණ වල වර්ගඵල සමාන නම් මේ දෙන්න අංග සම වෙන්න ඕන. හරි? අංග සම වෙන්න ඕන. ඒක ඔයාලට ඕලෙවල් කාලේ කියන්නේ නේ. මෙයාගේ වර්ග ත්‍රිකෝණ දෙකේ කෝණ තුනත් සමාන වෙලා වර්ගඵලත් සමාන නම් මෙන්න මේ කොටසේ දිගට සමාන වෙන්න ඕන. අංග සම නිසා. එහෙනම් මෙතන ඉඳන් මෙතෙන්ට 30යි නම් මෙතන ඉඳන් මෙතෙන්ට 30යි. ඒ කියන්නේ t සමානයි 60යි. ඔන්න 62. හරි? හරි. ඊළඟට මම උත්තර කියාගෙන යනවා. 66 කිව්වා. 67 මුළු දුර කියන්නේ උඩ පැත්තේ වර්ගඵලය එකතුව කිව්වා. ඒක නිසා උඩ පැත්තේ තියෙනවා දෙවරක් 1 2යි 2යි භාගය කියන්නේ 1යි 2යි 3යි 4යි 5යි. මීටර 5යි උත්තරේ 4. 68ට ආරම්භක පිටුමත් අවසාන පිටුමත් අතර දුර කියන්නේ විස්ථාපනය. එහෙනම් 68ට උත්තරේ
ට උත්තරේ 2 69ට කීයද 69ටත් 2 මං හිතන්නේ 69ට 2 70ට ඒ හාබි නැවතත් එකට හමු වේ. ඔව්. උත්තරේ 1 70ට 1 71ට කීයද? 71 හදන්න ඕනනේ. කීයද? හැත්ත එක හදන්න. 71 හදන්න ඕන තමයි. හරි. 71 හදමු. කීයක් තියෙනවද ඔක්කොම? 92ක්. 71. හරි. මෙන්න ප්‍රස්තාරය. T සමානයි කීයද? 36 මිනිත්තු. මෙතෙන්ටම හරි. මේක V මේක V තමයි අහන්නේ. හරි. මේ කාලය තුල ගියපු දුර 3යි 11යි 2යි. 3යි 11යි 2යි. එහෙමද තියෙන්නේ? හරිද? බලමු. මම ගන්නම් මෙන්න මෙහෙම. මෙන්න මේ කාලය T1යි, මේ කාලය T2යි, මේ කාලය T3යි. මම ලියනවා T1 ධන, T2 ධන, T3 සමානයි 36යි මිනිත්තු. එහෙම නැත්නම් පැය කරොත් 60න් 36යි. ඒ කියන්නේ 10න් 6යි. 10න් 6යි. කියන්නේ 0.6 ලියන්නත් පුළුවන්. කමන්නේ. කොහොම හරි කියමු. ඔට ඕනේ විදිහට එයි. මේකේ වර්ගඵලය ලියමු. මේකේ වර්ගඵලය ලියමු. භාගේ වරක් A1 කියලා ලියමු නේ. එහෙම ලියමුකෝ. A1 සමානයි භාගේ වරක් පාදයක දිග T1 ලම්බ උස V සමානයි 3යි. ඒකෙන් මම T1 උක්ත කරන්නම්. T1 සමානයි 2 වරක් 3 6යි. 6 බෙදීම V පළවෙනි සමීකරණය. A2 T2 වරක් V සමානයි 11යි. එතකොට T2 උක්ත කරන්නම්.
11 බෙදීම v දෙවන සමීකරණය. ඒ 3 භාග්‍ය වරක් ආධාරකයේ t3 වරක් ලම්බ උස v. එතකොට සමානයි 2යි. එහෙනම් t3 වරක් v සමානයි 4යි. t3 සමානයි 4 බෙදීම v. මොනාගෙන්ද ආවේ මේ 4 ලියලා තියෙන කිලෝමීටර වලින් v කියලා තියෙන පැය කිලෝමීටර වලින් නම් මේ එන්නේ පැය වලින්. t1 ධන t2 ධන t3 සමානයි 6 බෙදීම 10යි නිසා මම t1 ලියනවා 6 බෙදීම v ධන t2 ලියනවා 11 බෙදීම v ධන t3 ලියනවා 4 බෙදීම v සමානයි 6 බෙදීම 10යි. පොදු හරය v 6යි 4යි 10යි 11යි 21යි සමානයි 6 බෙදීම 10යි. ඇයි මම ඒක එහෙම ලිව්වේ? මේ ලියලා තියෙන්නේ වේගය පැයට කිලෝමීටර කාලය දුර කිලෝමීටර නිසා මේ තියෙන පැය වලින්. නම් මේ පැය වලින් ලියන්න ඕන. හරි. හරස් ගුණ කරා 210යි සමානයි 6යි v. v සමානයි 210 බෙදීම 6යි. 21ට 6 3 ඒවා 7යි 70යි බෙදීම 2යි 35යි km h ඍණ 1. හරි. හදපු නැති අය ලියා ගන්න. හෙට හවස 2:30ට කැකිරාව ක්ලාස් එකේ ආරම්භ වෙනවා ඇදි තන්තුවක තරංග පිළිබඳව ස්ථාවර තරංග සහ ප්‍රගමන තරංග ඊළඟට ඇදි තන්තුවක අන්වායම තරංග තීරක තරංග ඔක්කොම ටික කතා කරනවා. දවසකින් නම් ඉවර කරන්න බෑ. ඇත්තටම දෝලන තරංග පාඩමේ එතන ඉඳන් තමයි රචනා ගැටලු නිර්මාණය වෙන්න පටන් ගන්නෙ. ඒක නිසා ඉන්නවනම් යාළුවන්ට කියන්න 2026 ළමයින්ගේ විෂය නිර්දේශය අවසන් කරා අපි ගිය සතිය බදාදා අද ඒගොල්ලෝගේ පළවෙනි පේපර් එක සාකච්ඡා කරා. ඔයගොල්ලන්ටත් අද ඉඳන් එයාලට තියෙනවා දවස් 159ක්. බෙදන්න 7න් දල වශයෙන් සති 22යි දින 5ක් තියෙනවා. සති 22යි දින 5ක් තියෙනවා. සති 22කුත් දින 5කදී මොනා කරන්න පුළුවන්? කොච්චර වැඩ කොටසක් කරන්න පුළුවන්? අවුරුද්දට තියෙන සති 52යි. කියන්නේ මේ මාස 6කට ආසන්න කාලයක් අපි ළමයින්ට ඉවර කරලා දෙනවා. හරි. ඔයගොල්ලෝගෙත් එහෙමයි. ඔයගොල්ලෝගෙත් මාර්තු 15 වෙනකොට 2027 මාර්තු 15 වෙනකොට සිලබස් අවසන් කරනවා. ඒකට හේතුව ඔයගොල්ලෝ චූට්ටක් පරක් වෙන්න හේතුව ඔයගොල්ලෝගේ වේගය චුට්ටක් කඩාලයි සහ ඔයගොල්ලන්ට අරගොල්ලන්ට තරම් නිවාඩු හම්බෙන්නේ නැහැ. ඒගොල්ලන්ට නිවාඩු ටිකක් වැඩිපුර හම්බුණා සතිය දිනවල. ඔයගොල්ලන්ට එහෙම නැහැ. හරි 72ට උත්තරේ 5 73ට උත්තරේ 3
74ට උත්තරේ මන්දනයක් ත්වරණයක් 3 75ට උත්තරේ ධන බිඳුව ඍණ ධන බිඳුව ඍණ මෙන්න මෙහෙම ගත්තොත් එක 1 2 3 දාලා නැහැ 1 2 3 4 5 කියලා දැම්මොත් 4 තමයි උත්තරේ 75 76ට 2 76ට 2 77ට 60යි 50න් 20ක් 30යි 90යි 90න් භාගයක් 45යි 45 වරක් 40 1800 උත්තරේ 3 77ට 78ට 2 79ට 5 80ට 80ට කීයද? එකද? එක වෙන්නට ඇති. ඍණ දිශාවේ මන්දනයක්. ඍණ දිශාවේ මන්දනයක්. අසූ එකට නම් ඇත්තටම උත්තරයක් හරියටම කියන්න බෑ. මුලින් මන්දනයක් පසුව දිශාව ප්‍රතිවර්තය වෙලා ත්වරණයක් නිසා ආසන්නව ගත හැක්කේ 81ට 2 82ට 5 83ට කීයද ආවේ 83ට කීයද ආවේ 83ට කීයද අසූ තුන කියලා දෙන්නලු 74ට 1 නෙවෙයිද කියලා අහනවා 74ට 1 74ට 74 මන්දනයක් ඔව් උත්තරණයක් ඔව් 74ට 1 තමයි 74ට 3ද කිව්වේ 74ට 3ද මං කිව්වේ 74ට 1 තමයි ඈ 74ට 1 තමයි කීයද හදලා දෙන්න කියන්නේ 83 එක් දුම්රිය ස්ථානයකින් නිශ්චලතාවයේ ගමන ආරම්භ කරන දුම්රියක් තත්පර 15ක කාලයක් 2 ms දෙක ඒකාකාර ත්වරණයෙන් ගමන් කරයි. ඉන්පසුව මිනිත්තු 2 කාලයක් ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කර අවසාන තත්පර 10ක කාලයේදී ඒකාකාර මන්දනය කර ඊළඟ දුම්රිය ස්ථාන නිශ්චලතාවයට ලැබේ. හරි. දුම්රිය චලිතය සඳහා ප්‍රවේග කාල ප්‍රස්ථාරය අඳින්න. එමගින් දුම්රිය ගමන් කළ මුළු දුර හා මන්දනයේ විශාලත්වය සොයන්න.
හරි. තප්පර 15යි. ඊට පස්සේ මිනිත්තු 2යි. 15 60 75යි. ඊට පස්සේ තප්පර 10යි. sorry. හරි. අසනීපෙන් ඉන්නේ හරි ඒ තියද්දි කරන්නේ බිරිස්සාව පුදුම විදිහට sorry. ඇහෙනව නේද? එනවා. හ්ම්. 75යි 10යි 85යි. මෙයා 2යි ms ඍණ 1. හරි. v හොයමු. v බෙදීම 15 සමානයි 2යි. එහෙනම් v සමානයි 30යි ms ඍණ 1. හරි. අපි වර්ගඵලය හොයමු. වර්ගඵලය ත්‍රපීසියම් වර්ගඵලය භාගයයි 85 ධන 60යි. භාගය මේක 60යි. කවුද දන්නේ බයි. වරක් ලම්බ උස 30යි. මේකට 15යි 85යි 60යි. 5යි 8යි 6යි 14යි. වරක් 15. 15 වරක් 75න් 5යි 7ක් ඉතුරුයි. 15 වරක් 4 60යි 60යි 7යි 67යි. 15 වරක් 1 15යි 6යි 21යි. 2175යි මේක. හරි. උත්තරේ 2175යි 83ට. මන්දනය අහනවා මන්දනය 30 බෙදීම 10 ඒ සමානයි 30 බෙදීම 10යි ඒ සමානයි 3යි ms ඍණ 2. හරි. 84 84ට කලින් කියපු තියරියෙම ඒ කියන්නේ මම කියා දුන්නා කීවෙනි ගානද මතකත් නැහැ 62 තියරියෙම ගත පසු කරන කාලය තප්පර 80යි 85ට මම උත්තර කියන ඔයගොල්ලෝ හදන්න ඕන නම් හදන්න කියලා මැසේජ් එකක් දාන්න. හරි. නැතුව මේක බඩගා ඉඳලා තේරුම් ගන්න නැහැ නේ. 85 0.4 කාලයේ ත්වරණය 8 බෙදීම 4 කියන්නේ 2යි ms ඍණ 2. ගමන් කළ දුර 8 වරක් 4 32යි 32න් භාගයක් 16යි මීටර. 8 4 4 හා 8 අතරදී ගමන් කළ දුර 8 වරක් 4 32යි මීටර. ඊළඟට 8 හා 10 අතර ත්වරණය එනවා 16 ඍණ 8 කියන්නේ 8යි 8 බෙදීම 2යි කියන්නේ 4යි ms ඍණ 2. ගමන් කළ දුර එනවා 16යි 8යි 24යි 24න් භාගයක් 12යි 12 වරක් 2 24යි 24යි මීටර කියලා. තප්පර 10 ඉඳන් 16 දක්වා ගියපු දුර 16න් 10ක් 6යි 6න් භාගයක් 3යි 16 වරක් 3 48යි මීටර කියලා. සාමාන්‍ය වේගය එනවා ඔක ඔක්කොම දුර එකතු කරලා මුළු කාලයෙන් බෙදුවොත් 7.5යි කියන. හරි. හදන්න ඕනද? නෑ. 86 උපරිම ත්වරණය එනවා අර මැද කොටසේ 30 ඍණ 18යි 30 ඍණ 18යි බෙදීම
20 ඍණ 15යි. තිහ දර 18 කියන්නේ 48යි. 48 බෙදීම 5යි. ඒ කියන්නේ 96 බෙදීම 10යි. 9.6යි. ms ඍණ 2. ඊළඟට එහිදි කාලය. එහිදි කාලය කීයද ආවේ? එහිදි කාලය හොයාගත්තා නම් දුර හොයාගන්න පුළුවන් නේද? ඒ කියන්නේ ඔය 15 එහෙම නෙවෙයි හරි. ඒ කියන්නේ කැපෙන තැන. කොහොමද තියෙන්නේ? මෙන්න මෙතන අගය හොයන්නයි ඕනේ. මේ දුර කීයද? මෙන්න මේ කෝණයට සමානයි. හේතුව ප්‍රතිමුඛ කෝණ. හරි? ඊළඟට මෙන්න මේ කෝණයට සමානයි. ඒකාන්තර කෝණ මෙයාට සමානයි. එහෙනම් මේ දෙන්න සමරූපී. සමරූපී කියන අංග සමද? නෑ. වර්ගඵල සමාන වුණොත් විතරයි අංග සම වෙන්නේ. මේ අගය කීයද? 15 අගය කීයද? 18යි. මේ අගය කීයද? මෙයා 30යි. එහෙනම් මේ උසට සමාන නැති හින්දා මගේ නම් මේ පැත්ත ලොකුයි අර පැත්ත පොඩි වගේ මම දන්නේ ඒක. පරිමාණය වලගන්න. හරි. එතකොට මම ලියනවා මෙතන 18යි. මෙතන 30යි. එහෙනම් මෙතන x නම් මෙතන 5 ඍණ x. එයි මෙතන ඉඳන් මෙතෙන් නම් 5යි. x වයි. මෙයා බෙදීම මෙයා. ඒ කියන්නේ මෙන්න මේ තනි එකක් ඇඳලා තියෙන කෝණයට tan. x බෙදීම 18 සමානයි මෙයාට tan 5 ඍණ x බෙදීම 30. x වෙමු. 30යි x සමානයි 18 වරක් 5 ඍණ 18යි x. මේ ඍණ 18යි x මේ පැත්තට වෙලා ධන 18යි x වෙලා 38යි 18යි 48යි x සමානයි 18 වරක් 5 90යි. x සමානයි 90 බෙදීම 48යි. එහෙම නේද? තුනෙන් කැපුවොත් උඩට 30යි යටට 16යි. දෙකෙන් කැපුවොත් 15යි 8යි. තව පාරක් දෙකෙන් කැපුවොත් 7මාරයි 7යි 4යි. තව පාරක් දෙකෙන් කැපුවොත් 3.75යි 2යි. තව පාරක් දෙකෙන් කැපුවොත් එම 1.8යි 7යි 5ක් වගේ. කයිද 8යි 7යි 5යි. හරිද? එහෙනම් x කියාගේ 1.8යි 7යි 5යි මෙතන අගය කීයද? 15යි. එහෙනම් එහි අගය එහිදී කාලය 15 ධන 1.8යි 7යි 5යි 16.8යි 7යි 5යි තප්පර. දැන් මුළු වර්ගඵලය හොයන්න. මේ පැත්තේ වර්ගඵලය හොයන්න. එහා පැත්තේ වර්ගඵලය හොයන්න. අද ප්‍රක්ෂිප්ත පටන් ගන්න බැරි වීම ටිකක් අපහසුයි. ටියුට් එක ඉවර කරමු.
මට වර්ගඵලය හොයලා කියන්න මුළු දුර. එකත මකන්නද? මකනවා. වර්ගඵලය හොයනවා a සමානයි භාගයයි ලම්බ උස 18යි සමාන්තර පාද දෙක එකතු වෙනවා 16.875 ධන එතන ඉඳන් මෙතෙන්ට තියෙනවා 5ක්. ඒ කියන්නේ 5 ඉඳන් 15ට නේද? එහෙනම් 15ට නේ? ඔව් 10යි. 10යි. මේක මෙතෙන්ට 9යි. 9 ගුණ කිරීම 26.875. 9 වරක් 45න් 5යි. 9 වරක් 7 63යි 63යි 4යි 67න් 7යි 6ක් ඉතුරුයි. 9 වරක් 8 72යි 72යි 6යි 78න් 8යි 7ක් ඉතුරුයි. 9 වරක් 6 54යි 54යි 7යි 61කින් 1යි 61කින් 1යි 6ක් ඉතුරුයි. 9 වරක් 2 18යි 6යි 24යි. දශම ස්ථාන 3යි 241.875යි. හරි. ඊළඟට මේ පැත්තේ වර්ගඵලය හොයමු. භාගයයි ලම්බ දුර 30යි උස 30යි සමාන්තර පාද දෙක එකතුව උඩ 20 ඉඳන් 25ට 5යි ධන මෙතන තියෙනවා 10ක් 5න් 1.875 ගියාම කීයද? 10න් 5 5යි 9න් 7ක් 2යි 9න් 8ක් 1යි 5න් එකක් නෑ 4න් එකක් 3යි 3යි දශම 13යි නේ 13යි දශම 1යි 2යි 5ක් 15යි ගුණ කිරීම 18යි දශම 1යි 2යි 5යි 15 සරක් 5 75න් 5යි 7ක් ඉතුරුයි 15 සරක් 2 30යි 7යි 37යි 3ක් ඉතුරුයි 15 සරක් 1 15යි 3යි 18න් 8යි එකක් ඉතුරුයි 15 සරක් 8 120යි 120යි 1යි 121කින් 1යි 12ක් ඉතුරුයි 15 සරක් 1 15යි 12යි 15යි 10යි 25යි 2යි 27යි 271.875යි එතකොට මුළු දුර අහන්නේ මුළු දුර 241.875යි 271.875යි එකතු කරමු 5 5 10න් බිඳුව එකක් ඉතුරුයි 7යි 7යි 14යි 1යි 15න් 5යි එකක් ඉතුරුයි 8යි 8යි 16යි 1යි 17යි එකක් ඉතුරුයි 1යි 1යි 2යි 1යි 3යි 7යි 4යි 11න් 1යි එකක් ඉතුරුයි 2යි 2යි 4යි 1යි 5යි 513.7යි බිඳුවයි හරි ඔන්න 86 87 රේඛීය මාර්ගයක ගමන් කරන මෝටර රථයක ප්‍රවේගකාල වක්‍ර රූපය දක්වා ඇත. චලිතය සඳහා විස්ථාපන කාල ප්‍රස්ථාරය අඳින්න. පුළුවන් නේද? විස්ථාපන කාල ප්‍රස්ථාරය අඳින්න. මට අතලා දාන්න. විස්ථාපන කාල ප්‍රස්ථාරය අතලා දාන්න. කො විස්ථාපන කාල ප්‍රස්ථාරය අතලා දාන්න 87.
87 විස්ථාපන කාල ප්‍රස්ථාරය හඳලා දාන්න. අසූ තුනේ ඒකාකාර ප්‍රවේගය 2යි මිනිත්තු 120යි. මං 60යිද ගත්තේ? 1 මිනිත්තුවයිද ගියේ? අපෝ මේ මිනිත්තු දෙකක් ගිහිලා මං 60යි කියලා අරන් තියන්නේ. මිනිත්තු දෙකක් ගිහිලා මං 1යි කියලා ගත්තේ. ඒක වෙනස් කරලා හදා ගන්න ඕන නේ. එතකොට එනවා මුළු දුර තව 60 වරක් 30ක් එන්න එපයි. 60 වරක් 30ක් එන්න ඕන. 60 වරක් 30 කියන්නේ 180යි 60 වරක් 30 කියන්නේ 1800ක් එකතු වෙන්න ඕන ඒකට. මම වැරදීමකින් 60යි කියලා අරගෙන 75 අරන් තියෙන නේද? 120 කියලා ගන්න ඕන නේ. එහෙම නේද? ඒකට 1800ක් තව එකතු වෙන්න ඕන. මම මිනිත්තු දෙකක් කියන එක මිනිත්තුවක් කියලා ගත්තේ. දැන් ලිහිණි නේද මේ? ලිහිණි 87 නේද? 87 ත්වරණය ඒකාකාර ප්‍රවේගයේ මන්දනය හරි පුතේ. හරි අවුලක් නැහැ. ලිහිණිගේ හරි අමදිගෙත් හරි ලිහිණිගේ පොඩි කේස් එකක් තියෙනවා. ලිහිණිගේ අවසාන ප්‍රවේගය මෙන්න මෙහෙම වෙන්න මන්දනය ත්වරණය පටන් ගත්ත මන්දනය පටන් ගත්ත තැනටම ආපසු ත්වරණය එන්න ඕන. චූටි අවුලක් තියෙනවා ඒ ටික හදන්න. ඒ කියන්නේ තත්පර 5 සිට 7 දක්වා තියෙන මන්දනය සමානයි 7 සිට 9 දක්වා තියෙන ත්වරණයට. අන්න ඒ දෙක හදන්න. සමාධිගේ හොඳයි ඒකාකාර ප්‍රවේගයට මාරු වෙන තැනදී කැඩිලා ප්‍රස්ථාරේ කැඩෙන්න බෑ. ඒක වැරදි. ඇති
තියෙන්නේ? මුල ටික ත්වරණය, ඒකාකාර ප්‍රවේගය, ඊපස්සේ මන්දනය නැවත මෙන්න මේක පටන් ගන්න දැනටම මෙයා ආපහු එනවා. ඊළඟට මෙන්න මෙයා දික් කරාම කඩේරකින් දික් කරොත් මෙයා x අක්ෂය ධන දිශාවෙන් කපන්න ඕන. මීට යටින් ප්‍රස්ථාරය පවතින්න බෑ. සමහර අයගේ මේක කට් මේ යන්දාම මේක උඩ යන හැම උඩ යන්න බෑ. ත්වරණ කාල ප්‍රස්ථාරය අඳින්න ධනයි ඍණයි නේ. ත්වරණ කාල ප්‍රස්ථාරේ ධනයි ඍණයි. t සමානයි තප්පර 6 දී මෝටර රථයේ ෂණික ත්වරණය කොපමණද? තප්පර 6 දී. 6 කියන්නේ මෙතනනේ. එතන ත්වරණය ලැබෙනවා 8 ඍණ 8 කියන්නේ 16යි 9 ඍණ 5 කියන්නේ 4යි 16 4ෙන් බෙදුවාම 4යි ms ඍණ 2 කියනවා. d සමානයි තප්පර 6 දී ආරම්භක ලක්ෂයට සාපේක්ෂව මෝටර රථයේ පිහිටීම සොයන්න. තප්පර 6 දී එතන 2යි 5යි 6යි මෙතනදී පැවතීම නම් 1යි 2යි 3යි 4යි 8යි 8 වරක් 2 16 4 එකක් කියන්නේ 4යි 4 වරක් 12යි 12යි මෙතෙන්ට එනකොට 3 5 දෙවරක් 8 16යි පොඩ්ඩකින් 8යි 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 6යි මේ ටිකේ 6යි මේ ටිකේ 16යි 8 වරක් 3 24යි 24න් භාගයක් 12යි 12යි 16යි 6යි 22යි 22යි 2යි 24යි 34යි t සමානයි 6 දී ආරම්භක ලක්ෂණ සාපේක්ෂව මෝටර රථයේ පිහිටීම සොයන්න. වලට තියෙන්නේ වර්ගඵලය හොයන්න t සමාන 6 දී ඉරක් ඇඳලා t සමානයි 6 දී ඉරක් ඇඳලා මෙන්න මේ ත්‍රිපිටකයේ වර්ගඵලය හොයනවා මේක හොයනවා එකතු කරනවා 37ක් එනවාද t සමානයි තප්පර 9 දී මෝටර රථයේ පිහිටීම t සමානයි තප්පර 9 දී මෙතන පිහිටීම ඒක අතර මේක එක්ක කැපිලා යනවා 16 10 26 2 28ක් එනවා හරි හදන්න ඕන තව ඒ ටික තව පැහැදිලි කරන්න ඕනද මේක තවදුරටත් පැහැදිලි කරන්න ඕනද අවසාන ගණන් දෙක එහෙම හදන්න ඕන නම් අත උස්සන්න ඒ ඇති ඒකට මම දන්නවා මොකක්ද වෙන්නේ කියලා 88ට උත්තරේ 3 89ට 1 90ට 3 91ට 4 92ට 92 මම ඔයගොල්ලෝ ඉතුරු කරන්න. ඒක චුට්ටක් හිතන්න තියෙන එකක්. ඔයගොල්ලෝ ඉත් හදන්න. ඔයගොල්ලෝටත් දෙයක් තියෙන්න ඕනේ. හරි. 8:56යි වෙලාව. තව පැය දෙකක් අපිට තියෙනවා තමයි. ඒ වුණාට මට හොඳටම අපහසුයි හෙම්බිරිස්සාව හැදිලා
අමාරුවෙන් ඉන්නේ. නමුත් මම සාමාන්‍යයෙන් පන්තියක් කට් කරන්නේ නැහැ. ඒක මගේ ප්‍රතිපත්තියක්. හරි. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. ඒක මට ඕනේ නැහැ කියලා හිතුනොත් අතහැරලා දානවා. හරිද? ඒ මගේ හැටි. සමහර විට මට මේ තත්ත්වෙම මම ඉන්නේ ඒ හින්දා වෙන්නේ නැති සමහර මොකද ටීචින් එක චීටින් බෑ. හරිද? ඒ කියන්නේ චීටින් අපිට ඇත්තටම බෑ. බොරුවට ළමයි ටික රවට්ටගෙන බබාලා වගේ තියාගෙන එහෙම බෑ මේක මම ක්ලාස් එක කරනවා ඕගොල්ලෝ බලාගෙන ඉන්නවා මම ලීඩ් එක ලියා ගන්නවා එහෙම බෑ මේක ඩිස්කෂන් එකක් හරිද ඔයගොල්ලෝ ප්‍රතිචාර දක්වන්න ඕනේ දැන් මෙතන ප්‍රතිචාර දක්වන්නෙම නැති කට්ටිය ඉන්නවා මම දන්නවා එහෙම වෙන්න බෑ ඉදිරිය දැන් ප්‍රක්ෂිප්ත ගණන් හදනකොටත් එහෙමයි ප්‍රක්ෂිප්ත ගණන් හදනකොට උත්තර වැටෙන්න ඕන හරි මේ ක්‍රමයට යන්න සමහර විට අමාරු ඇති එකම ඩිවයිස් එකේ එහෙම වෙලාවට තේරෙන්නේ නැති වෙලාවට අඩුම අත උස්සන්න ඕන. හරිද? අන්න ඒ වගේ ප්‍රතිචාර දක්වන්න ඕන. හරි. දැන් ඔයාලට දැන් මං ඇහෙනවද කියලා අහපුවාම අඩුම තරමේ මේ රියැක්ට් බටන් එකේ තියෙනවා ඇහෙනවා කියලා එකක්. කියන්නේ ලයික් බටන් එකක් තියෙනවනේ. ලයික් බටන් එක. නැත්තම් නෑ. හරි. මේ එහෙම බටන් එකක් තියෙනවනේ. ඒ රියැක්ට් එකක්වත් දක්වලා ඕගොල්ලෝ ප්‍රතිචාර දක්වන්න ඕන. මට ඕගොල්ලෝ අවදියෙන් ඉන්නවා කියන එක. ඕගොල්ලෝ පන්තිය ඇතුලේ ක්‍රියාකාරීව ඉන්නවා කියන එක පේනවා. එහෙම නොවේ නම් මේක පන්තියක් නෙවෙයි පුතේ. හරිද? ඕගොල්ලෝ යන ඔන්ලයින් ක්ලාස් වල ළමයි 30000ක් විතර ඇති. ඒ 30000ටම ඔහේ සර් කියවගෙන යනවා. හරි. ඔයාලත් ඔහේ අහගෙන ඉන්නවා. අවසාන ප්‍රතිඵලය වෙලා තියෙන්නේ මොකද්ද? අවසාන ප්‍රතිඵලය විදිහට ඔයාලට එකතු වෙලා තියෙන ශේෂපත්‍රය. ඔයාලා දන්නවද අධ්‍යාපනය කියන්නේ මොකක්ද කියලා? අධ්‍යාපනය කියන්නේ මොකක්ද කියලා ඔයාලා හිතන්නේ? ඔබ ඉගෙනගත් දෙයින් අමතක වූ දෙය අත්හැරිය විට ඉතිරිය පමණක් ඔබ ඉගෙනගෙන ඇත. ඔබ ඉගෙනගත් දෙයින් නැත්නම් ඔබ හැදෑරූ දෙයින් අමතක වූ ප්‍රමාණය අත්හල විට ඉතිරි ප්‍රමාණය පමණක් ඔබ ඉගෙනගෙන ඇත. හරි? හොඳට මතක තියාගන්න. ඒකින්ද ඉගෙන ගන්නවා කියන්නේ මේ කියන දේ අහගෙන වඩපොත් කර ලියන එක නෙවෙයි. එහෙම පුළුවන් ඇති සිංහල වලට. එහෙම පුළුවන් ඇති බෞද්ධ ශිෂ්ටාචාරයට. ඒ ඔය සමහරට බයොලොජි වලටත් පුළුවන් ඇති. ඇයි? අහගෙන ඉන්න තියෙන්නේ, ලියන්න තියෙන්නේ. තර්ක කරන්න තියෙන ප්‍රමාණය බොහොම අඩුයි. මේක එහෙම බෑ. හරිද? ඔයාගොල්ලෝට හරියට ගියාද කියලා බලන්නේ ඔයා මට එවන ඉමේජ් එකත් එක්ක. ඔයා මට එවන උත්තරෙත් එක්ක. මේක මට ඇඳලෙවන්න කොහොම ඇඳලෙවන්න ඕන දැන්. එදා නම් ටිකක් වෙලා යනකොට ඇක්ටිව් වුණා ළමයි ටික. හරිද? අද නම් අනේ මන්දා මම පටන් ගන්නකොට බැනලා පටන් ගත්තේ මම දන්නේ. ඇත්තටම කරකිරීමයි තියෙන්නේ. හොඳට මතක තියාගන්න. ඊළඟ දවසේ පන්තියක් කරනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ. ඕගොල්ලෝ අද ගෲප් එකට දාන රියැක්ෂන් එක මත. හරි. ඇත්තටම මට මේ පන්තිය කරන එකේ ඇත්තටම මට වැදගත්කමක් නැහැ. හරි. මේක කරන්නේ අලුතෙන් පන්තියට ආපු කීප දෙනෙක් හිටියා 5-6 දෙනෙක් ඒගොල්ලෝ යාන්ත්‍ර විද්‍යාව කරගෙනම නැහැ. ගන්න දෙයක් නැහැ. ඒ කියන්නේ අවුල්නේ. ඔයාලා තාම දන්නවනේ යාන්ත්‍ර විද්‍යාව මේ ඒකතල බලවල සමතුලිතතාව, කාර්ය ශක්තිය, ක්ෂමතාවනේ අනිත් අය යන්නේ. හරි. ඒ ගානටනේ යන්නේ. ඒ කියන්නේ මාර හෙමින්නේ යන්නේ. හරි. ඒක ගිහිල්ලා ඕගොල්ලෝ දැන් අපි දන්නවා සිලබස් එක ඉවර කරනවා පුතේ. ඒගොල්ලෝ සිලබස් ඉවර කරනවා නැත්තේ නෑ ඉවර කරනවා. කවදාද ඉවර කරන්නේ? ඕගොල්ලෝගේ අගෝස්තු 15 විභාගෙ තිබ්බොත් ඒගොල්ලෝ ඉවර කරන්නේ අගෝස්තු 1 වෙනිදා. ඕගොල්ලෝ කවද ඊට කලින් පේපර්ස් තියෙනවා හරිද? මම ඕගොල්ලෝට ඕන්නම් එවන්නම් ඕගොල්ලෝ දන්න කියන ගුරුවරුන්ගේ ෆුල් පේපර්ස් කියලා තියෙනවා. ඒක මම දුන්න ඒ ෆුල් පේපර්ස් ටිකක් එකපාරක් විභාගෙ ලියපු ළමයින්ට හරිද? මෙන්න පුතේ ෆුල් පේපර්ස් කියලා. බලන්න කියලා. සර් ඒ වගේ භාගයයිනේ තියෙන්නේ. ෆුල් පේපර් එකට MCQ 50යි ස්ට්‍රක්චර්ඩ් එසේ 4යි එසේ 8කුයි තියෙන්න ඕන. එසේ 4යි එසේ 4 තියෙනවා 5 6 7 8 9A 9B 10A 10B කියලා ප්‍රශ්න 4ක් හරි. A level stream එකේ තියෙන දිගම පේපර් එක ෆිසික්ස් හරි. දිගම පේපර් එක කියන්නේ ලකුණු ගන්න ලේසිම පේපර් එක. හේතුව 8න් 4යි ඔයගොල්ලන්ට ලියන්න තියෙන්නේ. රචනා ප්‍රශ්න 8න් 4කටයි ඔයගොල්ලෝ ලියන්න දෙන්නේ. 4ක් ඩ්‍රොප් කරන්න පුළුවන්.
එච්චර chance එකක් වෙන කිසිම subject එකක දීලා නැහැ. හරි? එහෙම තියදී full papers කියලා එනවා මොකද්ද? බහුවර්ණ 25යි. structured essay 3යි. essay 3යි. ඔන්න full paper. FP කියලා දාලා තියෙනවා තාම. එහෙම තමයි යන්නේ. ඒ පන්ති ඇතුලේ ඕගොල්ලෝ මුලාවක ඉන්නේ. මුලාව ඕගොල්ලෝ තේරුම් ගන්නේ විභාග ලියලා ෆිසික්ස් ඉවර වෙච්ච දවසට. ගෙදර අවිලා වහ බොන්න හිතෙනවා. හරි. කෙමිස්ට්‍රි කරන්න හිතෙන්නේ නැහැ. අපිට එහෙම අත්දැකීම් තියෙනවා. එහෙම ළමයි කියනවා සර් මම මේක අතහැරලා කෙමිස්ට්‍රි ලියන්න නැතුව ඉන්නද? එනේ කෙමිස්ට්‍රි ලියන්න හිතෙන්නේ නැහැ. ෆිසික්ස් කියලා වුණා කෙමිස්ට්‍රි ලියන්න හිතෙන්නේ නැහැ. අන්න ඒ ගානේ කට්ටිය ඉන්නේ. එතෙන්ට වැටෙන්න එපා. හරිද? මේ ඕගොල්ලෝට ගොඩ යන්න chance එකක් හදලා දෙන්න. හරිද? ඕගොල්ලෝ ලංකාවේ පළවෙනියා වුණත් මම කවදාවත් කියන්නේ නැහැ පුතේ. මං ලංකාවේ පළවෙනියා බිහි කරා. ඒ පළවෙනියා කියන තත්වය ලියවෙන්න ඕනේ. ඔයාගේ නම ඉස්සරහ මිසක් මගේ නම ඉස්සරහ නෙවෙයි. මට ඒක වැඩක් නැහැ. ඕගොල්ලෝව විකුණන්නේ නැහැ මං. ඒ මගේ ප්‍රතිපත්තිය. හරි. ඒ ප්‍රතිපත්තිය ඕගොල්ලොන්ට වැඩක් නැද්ද මන්දා. ඇවිල්ලා කිව්වොත් ඒ වනේ සර් මගේ ෆොටෝ එකක් ගහන්න කියලා එක ගයි. ඔයා කියනවා නම් මම පන්ති දිස්ත්‍රික්කේ පළවෙනියා මගේ ෆොටෝ එකක් ගහන්න කියලා එක ගයි මං ගහන්නම්. ඔයාගේ ඉල්ලීම පරිදි. හරිද? ඒ මොන නම් යටින් ඒකත් ගහන්නම්. ඔබගේ ඉල්ලීම පරිදි ප්‍රසිද්ධ කරන ලදී. හරි? එහෙම නැතුව කවමදාකවත් මම ළමයි විකුණන්නේ නැත. තේරුණාද? ඕගොල්ලොන්ට ඕගොල්ලොන්ගේ පන්ති වලටම අවිල්ලා කතා කරන ඉස්කෝලේදී වුණත් අවිල්ලා කතා කරලා යන්නේ නැති අපෙන් ඉගෙන ගත්ත ළමයි. ඒ ළමයිව විකුණන්නේ නැහැ. ඒ හින්දා ඒ ළමයි අතරත් අපිට ආදරේ මන් දන්නේ ඇයි එහෙම කියලා. ඕගොල්ලොන්ට අඩුම තරමේ ඒ වෙනුවෙන් වචනකින් ඒ ඕගොල්ලොන්ට දැනෙන දේ ස්තුතිය උද කරන්න බැරි. මම කියන්නේ මේක මෙහිට වැඩිය මෙහෙම වුණා නම් හොඳයි සර්. සර් මේක මෙහෙම නැතුව මෙහෙම කරමු සර්. මට මේ දවස් නැතුව වෙන දවසක් කරන්න පුළුවන්ද? මේ ටයිම් එක අපි 7 ඉඳන් 11 වෙනකන් නැතුව 8 ඉඳන් 12 වෙනකන් කරමුද? දැන් 6 ඉඳන් 10. ඒ ප්‍රතිචාර වැදගත්. හරි. ඔයාලගේ ප්‍රතිචාරය දැකලා තමයි තව ළමයෙකුට පන්තියට එන්න හිතෙන්නේ. එක්ක මේක ඉන්න කාට දාලා යන්න හිතෙන්නේ. දෙකෙන් කෝක හරි. මට ඕනේ අවංක උත්තර විතරයි. තේරුණාද? මට ඕනේ නෑ. මට ඕනේ මගේ අඩුපාඩු ටික හදාගෙන මම මේ ක්ලාස් එක තව ටිකක් මොඩිෆයි කරන්නේ කොහොමද කියන එක. හරි. ඒක ළමයින්ට යන විදිහට හදන්නේ කොහොමද කියන එක. ඒකයි ඕනේ. හරි. ඒකින්ද මම මේ කියන්නේ ඕගොල්ලෝ පුළුවන් නම් විතරක් මම බලකිරීමක්. ඕගොල්ලෝ මැසේජ් එකක් දාන්න ගෲප් එකට. ඒක බලලා මම එන්නත් පුළුවන් නැවෙන්නත් පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. හරි. ඉතින් ඒ ළමයි හිතන ඇති මොකද්ද මේ පන්තිය මෙලෝ රහක් නේ. එක දවසක් ඇවිල්ලා ඉබිලා බලන්න හිතෙන්න ඕන. ඉගෙන ගන්න. ගිය සතිය ආපු ළමයින්ට තේරෙන්නේ නැති. ගිය සතිය රෙකෝඩින් එක බැලුවා නම් රෙකෝඩින් එක බලපු අයට තේරෙන්නේ නැති. ඇක්ටිව් ඉන්න එක කොච්චර වැදගත්ද පන්තියක කියලා. හරිද? එහෙම නැතුව බය නම් මේ පන්තියට මේ දවස් ගණන් ගන්න බලාපොරොත්තු කොහොමත් නැහැ. එහෙම එන්නෙත් නැහැ. එහෙම ඕනෙත් නැහැ. හරි. වැඩේ විදිහට වෙන්නයි ඕනේ. එහෙම නැතුව තවත් මේක එක ඔන්ලයින් පන්තියක් කියලා හිතාගෙන ඉන්නවා නම් කරුණාකරලා එන්න එපා. හරිද? ක්ලාස් එන්න එපා කියලා කියන එකම පන්තිය වෙන්න තිබේ. වැඩ කරන්න බැරි නම්, කම්මැලි නම්, වැඩ කරන්න බැරි නම්, උනන්දුවක් නැත්තම්, ඒකක් ඕන කියලා දැනෙන්නේ නැත්තම් එන්න එපා. මගෙන් අද කවුරු හරි දවුරෙක් ඇහුවා නේද සර් මට මෙහෙම ගිහිල්ලා ඒකක් ගන්න පුළුවන් වේද කියලා. පුතේ ලංකාවටම ඒ තියෙන්නේ 3.4යි 4යි අතර හරි. ඊයේ පාර නම් 4.2ක්ද කොහෙද තිබ්බා. හරිද? 100කට 4.2යි ඒ තියෙන්නේ. හරි. මෙන්න මෙහෙම කට්ටිය ෆිසික්ස් S දෙකක් ගත්තු බයොලොජි ළමයි ඇග්‍රි සයන්ස් යනවා ජැෆ්නා යුනිවර්සිටි. හරි. ජැෆ්නා යුනිවර්සිටි ඇග්‍රි සයන්ස් යනවා 100ක S දෙකක් ගත්ත ළමයි. තේරුණාද? ඒ ගානට මේ සබ්ජෙක්ට් එක වැලී. හරි. ඒක නිසා ඒකට try කරන්න මම එපා කියන්නේ. හැබැයි ඒකක් නැහැ කියලා මෙඩිසින් යන්න බෑ කියලා එකක් නැහැ. B3ටත් මෙඩිසින් සිලෙක්ට් වෙච්ච ළමයි ඉන්නවා. හැබැයි මේ B3 ඒ තුනට කිට්ටු වෙලා ඇති. මහන්සි වෙන්න වෙයි, වැඩ කරන්න වෙයි, කම්මැලි නම්, වැඩ කරන්න බැයි නම්, නිදිමතයි නම් මේ ක්ලාස් එක ඔයගොල්ලන්ට ගැලපෙන්නේ නැහැ. හරිද? මේ ක්ලාස් එක ගැලපෙන්නේ මහන්සි වෙන්න පුළුවන්, දුවන්න පුළුවන්, වැඩ කරන්න පුළුවන්,
මට මේකේ රිසල්ට් එකක් ඕන කියලා ඔයගොල්ලන්ට හිතෙනවා නම් අන්න ඒකට විතර මේ ක්ලාස් එක ගැලපෙන්නේ. නොයන අයට ගැලපෙන්නේ නැති වෙයි. හරි. එහෙනම් අදට අපි අවසන් කරනවා. අවසන් කරන්නේ යක් මට අසනීප නිසා සහ ප්‍රක්ෂිප්ත පාඩම අද ආරම්භ කිරීම මේ අදාළ ටික කරගෙන යන්න මේ පෑ දෙක මදි. ඒක නිසා එහෙනම් අපි ලබන සතියේ බදාදා හවස 7ට මුණ ගැහෙමු ප්‍රක්ෂිප්ත පාඩමෙන්. එහෙනම් ඔයගොල්ලෝ හැමෝටම සුබ රාත්‍රියක්. ආයුබෝවන්.